බොහොමත් පිළිගන්නවා. බොහොම ස්තුතියි ඔක්කොලම එකා වගේ හිටපු එක එන්න බැරිච්ච කට්ටියට පොඩි ඉතින් අකරද බෑති. ඒවා මතක් කරලා අපි කට්ටිය ඔහොම සම්බන්ධ වෙලා අද ලස්සනට වැඩේ කරගෙන යන්. ඒ වගේම චන්දුල අයියා මේකේ ඔබතුමාත් ඇත්තටම ආදරෙන් පිළිගන්නවා. ජේකබ්වන් ස්ටුඩියෝ ඒ වගේම අපේ කට්ටිය වෙනුවෙන් ප්‍රසන්න අයියා එතකොට තිලින් අක්කා ඔයගොල්ලෝ ඔක්කොම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ගීතේ තෝරගත්තේ මොනවටද නෙමෙයි 30 වසරක කුරුළු යුද්ධයක් නිමා කරපු අටපාසේ චාම්පිකාරයා කියලා කාලයක් හංගොඩ ගහුවා කෙනාව අද දවසේ මේ ව්‍යසනයත් එක්ක හරියටම ඕන වුණා අපිට. ඒ හින්දා මේ ගීතේ මම තෝරගත්තා. අහලා බලමු. ඉතින් මේක අපේම නිර්මාණයක්. ඒකයි වලින් කරපු එකක්. අහලා බලමු. රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන් මැටක් ඇත සිව් කොනේ නෙත් පුරාන් එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලිර පුරා දැල්වී තියේ වැඩු සිය පුතුන් අත අවිදරා ඇත රණ මතින් මෑවිකුම් මැද දෑබැතින් හිස අත් මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන් තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරි ඇත උන්නමින් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන් මැටක් ඇත සිව් කොනේ නෙත් පුරාන් එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලිර පුරා දැල්වී තියේ කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නැසියන් සොයුරන් ඔබේ අද දූ පුතුන් හැම මේ බිමේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ හදවතින් අපි යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ. Thank you.